ආයිබෝන් දරුවනේ ජ්‍යාමිතිය සම්බන්ධ දෙවන වීඩියෝ විතුලින් අපි කතා කරන්නේ ත්‍රිකෝණ අංග සම. අපි පළවෙනි වීඩියෝෙන් කතා කරා ත්‍රිකෝණයක ඇඟීම තියෙන ගති ලක්ෂණ තුනක් ගැන. ඒ වගේම අද ත්‍රිකෝණ අංග සම සම්බන්ධයෙන් කතා කරද්දී ඔබට අවස්ථා හතරක් නිරූපණය කරන්න පුළුවන්. ඒ අවස්ථා හතරෙන් ප්‍රධාන අවස්ථාවක් විදිහට අපි සලකනවා පාකෝප අවස්ථාව. පාකෝප අවස්ථාව තුළ කතා කරන දරුවනේ පාදයක් සමග කෝණයක්, ඒ වගේම තවත් පාදයක්. මෙතින්දි විශේෂයෙන් බලන්න ඕන කාරණාවක් තියෙනවා. මේ කෝණය, මේ සලකා බලන කෝණය හැම විටම ඒ පාද දෙක අතර කෝණය සමග ඉන්න ඕන. නැවත කිව්වොත් අනිවාර්යයෙන් මේ සලකා බලන කෝණය සමාන වන පාද දෙක අතර ඉන්න ඕන. ඒක තමයි විශේෂ අවස්ථාව. ඒ වගේම කෝකෝප අවස්ථාවට යනකොට අපි මෙතින්දි කෙටියෙන් අවස්ථාවක් කියනවා පාදය ගැන. තනියම ඉන්න කෙනා පාදය එයා හරි තැනද කියලා බලන්න. උදාහරණයක් විදිහට මේ ගානට අනුව මේ පාදයේ ඉන්නේ x ට ඉදිරියෙන්. x කියන කෝණයට ඉදිරියෙන්. ඒතර මේ ත්‍රිකෝණේ මේ පාදයේ ඉන්නේ x ට ඉදිරියෙන්. ඒතර මෙන්න මේ අවස්ථාව තියෙන ගණන් රටාව තමයි කෝකෝප අවස්ථාවට tie අංග සම වෙන්නේ. හැබැයි සමහරක් අය තේරුම් ගන්න දෙයක් තමයි පාදයක් තියෙනවා කෝණ දෙකක් තියෙනවා ඒ අවස්ථාවත් කෝකෝප අවස්ථාවට tie අංග සම්භව. නමුත් හොඳට අවධාරණය කරන්න පාදය කියන කෙනාගේ පිහිටීම අනිවාර්යෙන් හොයලා බලන්න ඕන. ඒ නිසා පාදය හරි තැනම ඉන්න ඕන. ඊළඟ අවස්ථාව විදිහට අපි සලකනවා කර්ණප අවස්ථාව. O level paper වල ගොඩක් මේ අවස්ථාව ඇවිල්ලා තිබිලම නැහැ. වැඩිපුරම තියෙන මෙන්න මේ අවස්ථා දෙක. එතකොට මේ අවස්ථාව පොඩ්ඩක් මතක් කිරීමක් කරන්නම්. අනිවාර්යෙන් ත්‍රිකෝණී ත්‍රිකෝණයක් සම්බන්ධයෙන් කතා කරන්නේ එයාට ඉදිරියෙන් ඉන්න පාදය ගැනයි. පාදයට අපි කියනවා කර්ණපාදය. ඒ කර්ණපාදය අනිවාර්යයෙන් සමාන වෙන්න ඕන. ඊට අමතරව තවත් ඕනෑම පාදයක් සමාන වෙන්න පුළුවන්. ඔබට ඒතකොට මේ ගානත් පේනවා ත්‍රිකෝණී ත්‍රිකෝණයක් සම්බන්ධයෙන් තමයි ඇඳලා තියෙන්නේ. නමුත් මේක අංග සම වෙන්නේ කර්ණප අවස්ථාවෙන් නෙවෙයි දරුවනි. මොකද කිව්වොත් මෙතන කර්ණය ගැන කිසිදු සඳහනක් නැහැ. හැබැයි මේක අංග සම වෙන අවස්ථාව වෙන්නේ පා කෝපා යටතේ. ඒ නිසා ත්‍රිකෝණී ත්‍රිකෝණයක් තුළ මෙන්න මේ වගේ සම්බන්ධතාවයක් ඔයාලට අපහැදිලි වෙන්න පුළුවන් නිසාවෙන් මම ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරා. ඒ වගේම මේ පාඩමට යනකොට ඔයා අනිවාර්යෙන් දැනුමට එක් කරගන්න ඕන සමාන්තර රේඛා අතර කෝණ. සමාන්තර රේඛා අතර කෝණ ගැන කතා කරද්දී ඔබට මෙන්න මේ වගේ සමාන්තර රේඛා දෙකක් අතර තියෙන අනුරූප කෝණ, ඒකාන්තර කෝණ, ඒ වගේම මිත්‍ර කෝණ වල එකතු 180 කියන එක තේරුම් ගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. අපි මුලින්ම බලමු අනුරූප කෝණ කියන මොන වගේ රටාවක්ද කියලා. ඔබට පේනවා ඒ සමග ඊ සමාන වෙනවා. මෙන්න මේ වගේ සමාන්තර රේඛා යුගලයක් අතර මෙන්න මේ ආකාරයට පෙළ ගැස්මක් අපි අනුරූප කෝණ ලෙස හඳුන්වනවා. ඒක කෙටියෙන් මතක තියාගන්න පුළුවන් F හැඩය. ඒතර F හැඩය මේ ආකාරය වෙන්න පුළුවන්. ඒ හැඩය වෙනස් පැති වලට හරව අපිට සමාන්තර රේඛා දෙක වෙනස් පැති වලට යොමු කරමින් මේ වගේ ස්ථාන දෙකක පීඨීම් ලබා ගන්න පුළුවන් නම් අපි ඒවා අනුරූප කෝණ විදිහට සලකනවා. ඒ වගේම ඒ අනුරූප කෝණ සමාන බව සමාන්තර රේඛා සමාන නම් අනුරූප සමාන්තර රේඛා තියෙනවා නම් අනිවාර්යෙන් අනුරූප කෝණ සමාන වෙනවා. ඒ වගේම ඒකාන්තර කෝණ ගැන කතා කරොත් ඒකාන්තර කෝණ කියන්නේ Z හැඩයකට නිර්මාණය කරන කෝණ රටාවක්. ඒතර ඔයාලට පේනවා මේකේ D සහ F. ඒකෙම ඒක අනිත් පැත්තට නිර්මාණය කරන්න පුළුවන් C සහ E. එතකොට Z හැඩය හෝ ඒ වගේ හැඩතලයක් අපිට පැත්ත වෙනස් කර දකින්න පුළුවන් නම් ඔබට ඒක තුලත් ඒකාන්තර කෝණ හඳුනා ගන්න පුළුවන්. ඊට අමතරව මිත්‍ර කෝණ කියලා අදහස් කරන්නේ C සහ F වල එකතුව. එතන මිත්‍ර කෝණ කියන්නේ C සහ F. ඒ දෙකේ එකතුව රේඛා සමාන්තර නම් 180ක් වෙනවා. මෙන්න මේ කාරණා ප්‍රධාන වශයෙන් මතක තියාගන්න අංග සම ගණන් වලට යද්දී හේතුව අංග සම ත්‍රිකෝණවලදී මෙන්න මේ වගේ ගණන් රටා තමයි ඔයාලට එන්නේ. ඒතකොට මේ වගේ ගණන් රටාවක අනිවාර්යෙන් සමාන්තර රේඛා තියෙනවා. ඒතකොට ඔයා මේක තුල පාද සමාන බව පෙන්눔 කරාට නමුත් කෝණ සමාන බව පෙන්වීම සඳහා අනිවාර්යෙන් සමාන්තර රේඛාවල භාවිතා ඉගෙන ගන්න ඕන. ඒ වගේම මෙතනත් කියන ඒ වගේම ගණන් රටා ක්‍රමයක් මේ ත්‍රිකෝණ දෙක අංග සම්භව පෙන්වන්න කියනවා. ඒතකොට මේ වගේ ගණන් රටා හදන්න නම් ඔයා ත්‍රිකෝණ අංග සමවන අවස්ථා හතර වගේම ඊට අමතරව ඒ සඳහා භාවිතා වන ගොඩක් වෙලාවට භාවිතා වන සමාන්තර රේඛා නිර්මාණය, ඒ වගේම ත්‍රිකෝණයක මධ්‍ය ලක්ෂ ප්‍රමේය. ඔබට මතක ඇති ත්‍රිකෝණයක මධ්‍ය ලක්ෂ ප්‍රමේය ඒක අනිවාර්යෙන් බලා ගන්න දරුවනේ. ඒ වගේ භාවිතා කිරීම ගොඩක් ත්‍රිකෝණ අංග සම්පාදන් තුල එනවා. ඒ නිසා මම හිතනවා ත්‍රිකෝණ අංග සම්පාදම අනිවාර්යෙන් කෙටි පේපරේ ප්‍රශ්නයක් වලට දාන්නත් පුළුවන්.
එහෙම නැත්නම් ඒක අනිවාර්යයෙන්ම රචනා පේපරේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ තුලින් මම අදහස් කරේ ඔබට ත්‍රිකෝණ අංග සම පාඩම නැවත ඔබට මතක් කර දීම. අපේ සියලු දරුවන්ට බොහොමත්ම ස්තුතියි.